ආයුබෝවන් සුබ දවසක් මගේ හැමෝටම. ඉතින් ඔන්න ජෙසි මොබයිල්ස් අපි අදත් අලුතින් වීඩියෝ එකක් කරන්න ආවා. ඉතින් මම අද අරන් ආවේ ෆ්ලිප් ෆෝන් ගැන. ඉතින් මේ ෆ්ලිප් ෆෝන් මොනවද? ඒ වගේ මිල ගණන් කොහොමද කියලා අපි බලමු. ඉතින් යාළුවනේ මෙතන තියෙනවා අද ගෙනල්ලා ෆ්ලිප් 4, ඒ වගේම ෆ්ලිප් 4, ෆ්ලිප් 5. ඒ කියන්නේ මේක Samsung ලගේ ආවා ෆ්ලිප් කියලා මොඩල් එකක්. ඉතින් මම ඉඳන් ගන්න කට්ටියට කියන්නේ ඒ වගේම ෆ්ලිප් ෆෝල්ඩ් කියලා සීරීස් එකක් ආවා. ෆ්ලිප් එකේ තියෙන මේ විදිහට පොඩි සයිස් එකෙන් තියෙන මේක පොකට් සයිස් එකේ ෆෝන් එකක් ෆ්ලිප් කියන්නේ. ඉතින් අපිට මේක සාක්කේ දාගෙන පහසු වෙන්න තමයි මේ ෆෝන් එක හදලා තින්නේ. ඉතින් ඒ වගේම මේකේ තව එකක් ආවා ඔයාලා දන්නේ ෆෝල්ඩ් කියලා. ෆෝල්ඩ් සීරීස් එක C ෆෝල්ඩ් කියලා. ඉතින් C ෆෝල්ඩ් එකේ C ෆෝල්ඩ් එකේ තියෙන අර පොතක් වගේ දෙපැත්තට දිගාරින්න. ඉතින් මේ ඔක්කොම අර ෆෝල්ඩබල් ඩිස්ප්ලේ එන මොඩල් සීරීස් දෙකක්. ඉතින් අද අරන් ආවේ මේ ෆ්ලිප් සීරීස් එක. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. ඉතින් මේ දවස්වල මට ලොකු සේල් එකක් තිබ්බා මේ ෆ්ලිප් සීරීස් වලින්. මොකද ගොඩක් ගෑල්ලා මෙන්න ගොඩක් රික්වෙස්ට් කරලා තිබ්බා මේ ෆ්ලිප් 4 ෆ්ලිප් 5 ඉල්ලලා. ඉතින් මම මේ වගේ මිල ගන්න එක වලට ෆෝන් එකේ විස්තර පැහැදිලි කරන්න යනවා. හරි, මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් C ෆ්ලිප් 4 කියන මොඩල් එක. ඉතින් මේක 2022 තමයි රිලීස් කරේ මේ මොඩල් එක. ඉතින් මේක ගැන කියනවා නම් මේකේ තියෙන්නේ අඟල් 6.7ක ඩයිනමික් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ වගේම මේකේ තියෙන Gorilla Glass Victus කියන එක Victus Plus කියන ප්‍රොටෙක්ෂන් එක දීලා තියෙනවා. ඉතින් මේක අපිට ඒකෙන් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා මේකේ බෑක් ග්ලාස් එක වගේම ෆ්‍රන්ට් ග්ලාස් එක. ඉතින් ඒ වගේම මේකේ තියෙන ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ගොඩක් ශක්තිමත් ෆ්‍රේම් එකක් තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට වේරියන්ට් දෙකක් තියෙනවා. ඉතින් 256GB වලින් ගන්නත් පුළුවන්. ඒ වගේම 512GB වලින් ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ දැන් මේ මගේ අතේ තියෙන 256GB RAM එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් මේක ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 75000ට ෆුල් සෙට්. ඉතින් මේ ෆුල් සෙට් එකට අපි මේකට හොඳ බෑක් කවර් එකක්, ඒ වගේම මේකේ ඉන ඩිස්ප්ලේ එකට ගහන්න හොඳ ස්පීකර් එකක් දෙනවා. ඉතින් ඒ වගේම චාර්ජර් එක 25 watt චාර්ජර් එක, කේබල් එක ඔයාලට ෆෝන් එකට මම වෙනදා දෙන ෆුල් සෙට් එකට දෙන හැමදේම මේ ෆෝන් එකට හම් වෙනවා. ඉතින් මේක රුපියල් 75000න් දෙන්න පුළුවන් 256GB එක. ඒ වගේම ඒකෙම 512GB එකක් තියෙනවා. 512GB ROM එකත් එක්ක RAM එක 8GB. ඉතින් මේක දෙන්න පුළුවන් රුපියල් 76900කට ෆුල් සෙට් එකම. ඉතින් මේ දෙකේ වෙනස තියෙන රුපියල් 2000යි. ඉතින් මේ ෆෝන් එකේ තව දෙයක් අපි කතා කරමු. මේකේ බැටරි එක ඉන්නේ මිලිඇම්පියර් 3700ක බැටරියක්. ගැටලුවක් නැහැ මේ ෆෝන් වල. සාමාන්‍යයෙන් ෆ්ලිප් 3 එකට වඩා මේකේ බැටරි හොඳට කරනවා. ඉතින් ඒ වගේම මේකේ කැමරා එක ගැන කතා කරමු. දැන් මේකේ ඉන ඩිස්ප්ලේ එක ඇතුලේ සෙල්ෆි කැමරා එකක් තියෙනවා. ඉතින් මේක 10 මෙගාපික්සල් කැමරා එකක්. ඉතින් ඒ වගේම මේකේ ෆ්‍රන්ට් එකේ නැත්නම් මේ කවර් ඩිස්ප්ලේ එකේ කැමරා දෙකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ වයිඩ් කැමරා එකක් සහ ස්ටෑන්ඩඩ් කැමරා එකක් සමග අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. ඉතින් මේ දෙකම 12 මෙගාපික්සල්. මේක ගොඩක් ක්වොලිටි කැමරා එකක්. ෆොටෝස් වීඩියෝස් මාරක් ක්වොලිටි එකක් තියෙනවා මේ ෆෝන් එකෙන් ගන්න ඒවා. ඒ වගේම 4K ඔයාලට වීඩියෝ කරන්න පුළුවන් මේ කැමරා එකේ. ඉතින් ෆ්ලිප් 4 එක ගැන විස්තර ඔය ටික තමයි අපි බලමු. දැන් ෆ්ලිප් 5 එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ Samsung Galaxy C Flip 5 කියන ෆෝන් එක. ඉතින් 4 එකයි 5 එකයි අපි බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති 4 එකයි 5 එකේ වෙනස වැලුව බැලුමටම තියෙන්නේ සයිස් එක ගොඩක්ම සමානයි. ඉතින් මෙතන මේ කවර් ඩිස්ප්ලේ කියන එක මේකේ ෆෝන් එක පුරාම මේ ඩිස්ප්ලේ එක තියෙනවා. ගොඩක් ලොකුයි මේ ඩිස්ප්ලේ එක, කවර් ඩිස්ප්ලේ එක. ඉතින් මේකේ තියෙන්නේ මේ ඩිස්ප්ලේ එකේ භාගයක් වගේ. ඉතින් මේකිනුත් වර්ග දෙකකින් ගන්න බලන්න 256GB වගේම 512GB. ඉතින් මේක ගැන කතා කරොත් මේකේ තියෙනවා තමයි මේකෙත් ඇතුලේ තියෙන ඩයිනමික් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ වගේම මේකේ අපි ෆ්‍රේම් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ ආම් ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ඒ වගේම මේක ප්‍රොටෙක්ෂන් එක ගැන අපි කතා කරොත් මේකේ තියෙන මේකේ Victus 2 කියන ප්‍රොටෙක්ෂන් එක දීලා තියෙනවා මේ පස්සයි ග්ලාස් වලට. ඉතින් ඒ වගේම අරකේ තියෙන දේම ගොඩක් හැමදේම වගේ මේකත් සමානයි. මේකේ තියෙන 12 මෙගාපික්සල් වයිඩ් කැමරා එකක් සහ අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. ඉතින් මේකේ තියෙන මිලිඇම්පියර් 3700ක බැටරි එකක්. ඉතින් මේක බැටරි සාමාන්‍ය වලට දවසක් වගේ අද ගන්න හොඳටම ඇති. මොකද ෆ්ලිප් 2 වල ෆ්ලිප් 3 වලට වැඩිය මේ 4 5 වල බැටරි හොඳට කරනවා.
ඉතින් මේකේ මම මිල ගණන් කියනවා නම් මේකේ 2.6 GB එක ඔයාලට රුපියල් 85000ට ගන්න පුළුවන් full set එකම. ඉතින් ඒ වගේම මේක 512 GB එකක් තියෙනවා. ඉතින් ඒක රුපියල් 86900යි. රුපියල් 2000ක වෙනසක් තියෙන්නේ. ඉතින් බලන්න මේ ලස්සන කලර්ස් දෙකක් තුනක් තියෙනවා මේකේ. ඉතින් ඒ කලර්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම flip 4 වල ඔයාලට කලර්ස් කීපයක් තියෙනවා. ඉතින් මේ ෆෝන් දෙකේ සයිසස් නම් සෑහෙන දුරට සමානයි. ලොකු වෙනසක් නැහැ. නමුත් අර ඔයාලට මම කිව්වා වගේ මේකේ ප්‍රධානම වෙනස තියෙන්නේ මේක ෆ්‍රන්ට් ඩිස්ප්ලේ එකේ. ඒ කියන්නේ කවර් ඩිස්ප්ලේ එකේ මේක ලොකුයි. එතනින් තමයි අපිට ප්‍රධාන වශයෙන්ම මේක වෙනස බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. මේ ෆෝන් දෙකේම ඔයාලට SIM දෙකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්. SIM දෙකක් කියන්නේ ඔයාලට පුළුවන් මේකේ ෆිසිකල් නෑනෝ SIM එකක් යූස් කරන ගමන් අපිට මේකේ ට්‍රේ එකට එක SIM එකක් දාන්න පුළුවන්. SIM ට්‍රේ එකට ඊට අමතරව ඔයාලට තව eSIM එකක් විදිහට තව SIM එකක් ඇඩ් කරලා ඔයාලට SIM දෙකක් එකවර මේ ෆෝන් දෙකේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Flip 3 එකේ 2 එකේ ඊට කලින් මොඩල් වල ඒ පහසුකම දීලා නැහැ. ඉතින් මම කලින් කිව්වා වගේම මේ මොඩල් දෙකේම ඔයාලට 4K වීඩියෝ රෙකෝඩින් කිරීමේ පහසුකමක් තියෙනවා. මේ ෆෝන් එකේ වටිනාකම ගැන කතා කරනවා නම් මේක ඇත්තටම මේ අපිට සෙකන්ඩරි ෆෝන් එකක් විදියට දැන් මේන් අපි මොකක් හරි යූස් කරන ෆෝන් එක අමතරව සෙකන්ඩරි ෆෝන් එකක් විදියට යූස් කරන්න හොඳයි. නැත්නම් ප්‍රයිමරි ෆෝන් එක විදියට යූස් කරන්න ගැටලුවක් නැහැ. දැන් අපිට මේ ෆෝන් එක මෙහෙම මේ විදිහට බෑක් කවර් එකක් දාලා අපිට සාක්කුවේ අපිට දාගෙන මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක නවල කරලා මේ විදිහට අරන් ගන්න පුළුවන්. ඇත්තටම මේ ෆෝන් එකේ තියෙන ප්‍රධානම දේ තමයි ප්‍රධානම පහසුකම තමයි මේක අපිට ඩිස්ප්ලේ එක මෙහෙම දෙකට නමන්න පුළුවන් එක. ඉතින් මෙහෙම දෙකට නමලා හරි පහසුවෙන් මෙහෙම පොකට් එක අපිට නැත්නම් කලිසම් සාක්කුවක අපිට දාගෙන යන්න හරිම පහසුයි. ඉතින් ඒ වගේම මේ ෆෝන් දෙකේම සුපර් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඉතින් අනිත් දේ මේ ෆෝන් මාර්ග දෙකටම ඔයාලට මෙන්න මේ වගේ අපි කොරියාවේම ගෙන්නන 25 watt charger එක ඒත් එකම මේකට හොඳට සුපර් ෆාස්ට් charge වැඩ කරන හොඳ කේබල් එකක් ලවුට් එකක් ඒ වගේම මේ වගේ මේකට හොඳ බෑක් කවර් එකක් දෙනවා අපි. බෑක් කවර් අමතරව මේකේ ඩිස්ප්ලේ එකට අපි ගහන මේකේ ස්ටිකර් එකක් තියෙනවා. මේක හයිඩ්‍රොජෙල් ස්ටිකර් එකක්. ඉතින් මේක ඇතුලේ අර නැමෙන හින්දා අපිට අර හાર્ඩ් ටෙම්පර්ඩ් ග්ලාස් ගහන්න බෑ මේකට. ඉතින් ඒ හින්දා මේකේ හයිඩ්‍රොජෙල් ස්ටිකර් එකක් තියෙන. ඉතින් මේක ටිකක් මිල අධිකයි. ඉතින් මේකත් අපි ඔයාලට ෆ්‍රී තමයි දෙන්නේ. ඒ මිල තමයි. ඉතින් මම නැවතත් මිල ගණන් කතා කරොත් මතක් කරොත් Flip 5 එකේ 256 GB එක රුපියල් 85000යි. ඒ වගේම 512 GB එක රුපියල් 86900ක් වෙනවා. ඉතින් C Flip 4 එකේ 256 GB එක රුපියල් 75000ක් වෙනවා. ඉතින් ඒ වගේම මේකේ 512 GB එක රුපියල් 76900ක් වෙනවා. ඉතින් යාළුවනේ මගේ ළඟ මේ සාමාන්‍යයෙන් ෆෝන් 25ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා මේ සතියේ. ඉතින් දැනට දෙවෙනකොට මේ ටික තමයි ඉතුරුලා තියෙන්නේ. මොකද සතියෙන් සතිය මම ෆ්ලිප් ෆෝන් උත් අලුතෙන් දානවා. මොකද මේකට ඉල්ලුමක් තියෙනවා ගර්ල්ස් ලාගෙන්. ඉතින් ගොඩක් ගර්ල්ස් ලා තමයි මේ ෆෝන් අරන් ගියේ. ඉතින් බොයිස් ලාත් අරන් ගියා. නමුත් අර වැඩිපුර ඉල්ලුමක් තිබ්බේ යාළුවගෙන්. ඉතින් මේ අපිට උනත් ඇත්තටම මේවා දැක්කම ආසිත කරන පාවිච්චි කරන්න මේක මොකද අර අපිට ෆෝල් නිසා අරන් යන්න පහසුකම තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට හැමදාම කියනවා වගේ මම වොරන්ටි එක තාම මතක් කරන්නම්. ඉතින් මේ හැම ෆෝන් එකකටම ඔයාලට දින 14ක් නැත්නම් සති දෙකක කාලයක් හම්බ වෙනවා. චෙකින් වොරන්ටි එකක් විදියට. නැත්නම් ඔයාලට මේ චෙකින් වොරන්ටි කාලෙදී මේ ෆෝන් එකේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ෆෝන් එකක් මාරු කරගන්න පුළුවන්. නැත්නම් මේ මොඩල් එක අපි ළඟ ඔයාලට දෙන්න නැත්නම් ඔයාලට අපි මුදල් ආපහු රිටර්න් කරනවා. ඉතින් ඔයාලට ෆෝන් එකක් මාරු කරන්න අවශ්‍ය නැත්නම් අපිට මුදල් උනත් ඔයාලගේ කැමැත්ත පරිදි රිටර්න් කරන්න පුළුවන්. නැත්නම් මේ ෆෝන් එක නේද වෙන මොඩල් එකක් එකකට හරි ඔයාලට කැමති විදිහට ඒක කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේවට software warranty අනිවාර්යයෙන්ම අවුරුද්දක් දෙනවා. හරි. ඉතින් ඒ වගේම ඔයාලා දුර බැහැර කෙනෙක් ඉන්නවනම් එන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විශ්වාසවන්ත විදිහට ඔයාලට ඩෙලිවරි කරගන්න පුළුවන්. ඉතින් අපි COD පහසුකමක් නැහැ. ඩිපොසිට් කරොත් තමයි අපි ෆෝන් එක ඩෙලිවරි කරන්නේ. ඉතින් ඒ වගේම ඇවිල්ලා බලලා ගන්න කෙනෙක් ඉන්නවා මම ඉන්න පිළිමතල ප්‍රදේශයේ එන්න කලින් අනිවාර්යයෙන්ම මට කෝල් එකක් දීලා එන්න. මම ඔයාලට WhatsApp එකකට මම ඉන්න තැන ලොකේෂන් එක දාන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක දායත් මතක් කරන්න මම ෂොප් එකක් කරන්නේ නෑ. මම ටවුන් එකකට වර්ක්ෂොප් එකක් දාලා මම මේක ඉවසින් දාගෙන යන්නේ. ඉතින් මේවා මිලදී ගන්නවා නම් එන්න ඕන මගේ ඉවසට. ඉතින් එන්න කලින් මට කෝල් එකක් දීලා එන්න. මම ඔයාලට ලොකේෂන් එක දාන්නම්. ඉතින් කොළඹ පැත්තේ ඉඳලා එන කෙනෙකුට නම් ගොඩක් ලේසි එන්න. මොකද පිළිමතල නුවරට කලින් මම ඉන්නේ. නුවරටම යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ලංකාව කොහෙන් ආවත් ඔයාලට මම ඉන්න පුළුවන් පහසු තැනක මම ඉන්නේ. ඒ වගේම අදත් මතක් කරන්නම් ගෙවන්න ක්‍රමයක් තියෙනවා ගහන කට්ටියට ගෙවීමේ ක්‍රමයක් තියෙන මගේ
කොකෝ පේමන්ට් විතරයි. ඉතින් කොකෝ පේමන්ට් හරහා ඔයාලා කොකෝ ඇප් එක රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඔයාලට ඇප් එකේ පෙන්නනවා මාස 3ක් නැත්නම් මාස 6කින් ගෙවන්න ගන්න පුළුවන්. ඒක ඔයාලගේ ඇප් එකේ ඔයාලට පෙන්නන විදිහට ඒ විදිහට හදලා දෙන්න පුළුවන්. ඉතින් කොකෝ පේ හරහා විතරයි මගේ ගෙවීමේ ක්‍රමෙට තියෙන දැනට ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීමේ හැකියාවක් නැහැ. ඉතින් යාළුවනේ මේ ෆ්ලිප් 4 සහ 5 වෙන ওই විස්තර ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංක මම මේක වලට දාලා තියෙන මේ වීඩියෝ එකේ. ඉතින් ඒකේ WhatsApp ඒ නම්බරයට වැඩ කරනවා. ඉතින් මට WhatsApp message එකක් කරි කෝල් එකක් කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට මට කෝල් එකක් ගන්න පහසුයි. WhatsApp messages ගොඩක් පිරලා තියෙනවා. සමහර වෙලාවට මට reply කරන්න අපහසු වෙන තරමට message ආවලා තියෙනවා. සමහර වෙලාවට මම හැම වීඩියෝ එකකම කියනවා. ඉතින් මට මේ comment section එකේ මැල්ලක් දාලා තිබ්බා reply කරන්න බැයි නම් මොකද්ද වැඩක් නැහැ කියලා එහෙම තිබ්බා. ඉතින් ඇත්ත තමයි මම ඒක පිළිගන්නවා. මම ඒකට ඉක්මනටම විසඳුමක් අරන් එන්නම්. ඒ WhatsApp එකේ ඉක්මනට reply කරන්න මම මොකක් හරි එකට ඉක්මනින් solution එකක් ගේන්නම්. ඉතින් එන යාළුවනේ flip phone C flip phone 5 4 වලින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. ඉතින් ඒ වගේම අපි YouTube එකේ වගේම Facebook එකේ ඒ වගේම TikTok එකේ ඉන්නවා Disney Mobiles කියලා. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් මාව follow කරගෙන යන්න. ඉතින් යාළුවනේ එහෙනම් අදට මම වීඩියෝ එක අවසන් කරන්නම්. ඉතින් යාළුවනේ එහෙනම් මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.